දෙමව්පියෝ හැටියට හොඳට හිතට ගන්න පින්වතුනි දරුවට හොඳම දේ දෙන්න. අපිට දරුවෙකුට දෙන්න පුළුවන් හොඳම දේ තමයි පින්වතුනි දරුවා පිනට දහමට නැඹුරු කරන එක. අපි දරුවට කොච්චර ඉගෙනුවත් කොච්චර ධනිය හම්බ කරලා දරුවට සැපවත් ජීවිතයක් දුන්නත් ඒවා සියල්ල తాවකාලිකයි. ඒවා මේ මනුස්සාත්මයටම විතරයි. ඒ දරුවා ඒ ධනිය අරගෙන කරන්නෙම පව් කන්නා පිනක් දහමක් තමන්ගේ ජීවිතයට රැස් කරගන්නේ නැත්නම් ඒ දරුවා මැරිලා යන්නේ සතර අපායේ. ඉතින් පින්වතුනි අපා දුකින් මුදව ගන්නට දරුවන් උනන්දු කරවන්න දෙමව්පියෝ දක්ෂ වෙන්න. දෙමව්පියෝ යන්නේ හරි පාරේද දරුවනුත් ඒ පාරෙම රැගෙන යන්න දක්ෂ වෙන්න.